ආයිබෝවන් කොහොමද යාළුවනේ ඔයාලට අද අපි හදන්න යන්නේ ගමේ රහට ගමේ විදිහට විනාගිරි නැතුව රසම රස බටු මෝජුවක්. අපේ කලින් වීඩියෝ එකේ අවශ්‍ය දේවල් සූදානම් කර තිබුණ නැහැ කියලා ගොඩක් අය අපිට හොඳටම බැලලා තිබුණා. ඉතින් මේ පාර අපි අවශ්‍ය දේවල් සූදානම් කරගෙන තමයි වීඩියෝ එක පටන් ගත්තේ. මම මේ වම්බඩු ටික අපේ වත්ති ගහෙන් තමයි කඩාගත්තේ. මෙතෙන් ග්‍රෑම් 500ක් විතර තියෙනවා. ඔයාලා මේ වගේ දික්කතට වම්බඩු ටික කපා ගන්න. මම මේකට විනාගිරි දාන්න නැත්තේ ඉස්සර අපේ ගෙවල් වල තිබුණේ පොල් විනාගිරි. දැන් කඩවල වල ගන්න තියෙන්නේ කෘත්‍රිම විනාගිරි. ඒ හින්දායි මම දාන්න නැත්තේ. අනික ඒවා දැම්මහම සාමාන්‍යයෙන් ගොඩක් අයට ගෑස් ටික් තියෙනවා. එතකොට බඩවල් තුවාල වෙච්ච අයට ඒවා කෑවහම ගොඩාක් අමාරුයි දැවිල්ලයි. ඒ හින්දා තමයි මම දාන්න නැත්තේ. ඔයාලට තියෙනවා නම් පොල් විනාගිරි ටිකක් හොයලා දාන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම මේ බඩු ටික කපලා භාජනයකට දැම්මා. මේ දැන් බදින හින්දා තමයි මම මේකට කහ දැම්මේ නැත්තේ. ඔයාලා ටිකක් වෙලා තියලා බදිනවා නම් කහ චුට්ටක් දාන්න. එතකොට කහට පිපෙන්නේ නැහැ. රත්තුණු තෙල් ටිකට බටු ටික දාලා මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකොට ඔයාලා බා ගන්න. මම රතු ලුණු අවුමිනිසි ටික මාත්තු කරලා අරන් තියෙන්නේ. මේ වගේ රතු ලුණු ටික දාලා තප්පර 10ක් වගේ තීද්දි බාන්න. ඒ වගේම අවුමිනිසි ටිකත් ඔයාලා මේ දාලා තප්පර 10ක් වගේ වෙනකොට බා ගන්න. අපි අවමිරිස් අරන් තියෙන්නේ දෙකට පල්ලා. ඒ කියන්නේ වෙන් වෙන්නේ නැති වෙන්න මේක පලා ගන්න. එතකොට මේක තෙලට දැම්මහම ගොඩාක් වෙලා තියන්න එපා කියන්නේ මේක පුපුරනවා. මේ තෙල් ටික රත් වෙනකොට ඇට විසික් වෙනවා ඒකට. ඒක නිසා තමයි මේ ගොඩාක් වෙලා තියන්න එපා කිව්වේ. තෙත නැති හට්ටියක් ගන්න ඔයාලා ගන්නකොට ඊට පස්සේ තෙල් මේසෙන්ඩක් විතර දාලා ඒකට දාන්න සුදු ලුණු ගෙඩියක් විතර පොඩියට කපලා ඊට පස්සේ ඒකට කරපිංච ටිකක් දාන්න. කරපිංච දාලා කෑලි මිරිස් තේ හැන්දක් විතර ඔයාලට කැමති විදියට කෑලි මිරිස් එහෙම දාගන්න. ඊට පස්සේ තක්කාලි සෝස් මේස හැන්දි දෙකක් විතර දාගන්න. ලුණු චුට්ටක් දාගන්න. සීනි තේ හැන්දක් විතර දාගන්න. ඒකත් ඔයාලගේ රස අනුව. ඔයාලට පැණි රසට ගොඩාක් ඕන නැත්නම් සීනි නොදා හිටියත් කමක් නැහැ. මොකද තක්කාලි වල පැණි රස තියෙන හින්දා මේ ටික චුට්ටක් හොඳට කලවම් කරලා ඊට පස්සේ වම්බඩු ටික දාන්න. යාළුවනේ ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් bell icon එකත් click කරගෙන යන්න.
හොඳට කලවම් කරගත්ත මේ වම්බඩු ටිකට ඔයාලා බෙදගත්ත අවු මිරිස් ටිකයි රතු ලුණු ටිකයි දාලා හොඳට කලවම් කරගන්න තව ටිකක්. ඊට පස්සේ මේක නිවෙන්න තියන්න. නිවෙන්න තිබ්බට පස්සේ ඔයාලා එක හැන්දක් පාවිච්චි කරන්න. හැන්දි දෙක තුනක් පාවිච්චි කරන්න එපා. අත දාලා ගන්නත් එපා. මොකෝ මේක විනාකිරි දාලා නැති හින්දා දවස් දෙකක් වගේ තමයි අපිට තියාගන්න පුළුවන්. ගොඩ දවසක් තියාගන්න බෑ. මේකට මම අත දාන්න එපා කිව්වේ මේකට අත දැම්මොත් එහෙම පිනුල් වෙන්න බලනවා ඒකයි. ඒ වගේම ඔයාලා මේක කට සීල් වෙන්න වහලා තියන්න මැටි හට්ටිය තියෙනවා නම්. නැත්තම් ඔයාලා කැමති නම් විදුලි බෝතලයකට දාලා ඒකත් සීල් වෙන්න වහලා තියන්න. මේක අර කල්තපා ගන්න ගොඩක් දවස් තියාගන්න බෑ. ඔයාලට කල්තපා ගන්න ඕන නම් පොල් විනාගිරි පොඩ්ඩක් දාන්න. Sama nga sama kama. Iya, Mai.